යන්නවා Facebook කරලා යන්නවා මාව බ්ලර් කරලා බකට් එකක් මේ කිට්ටුවෙන්ම දාලා යවමු. හායි ගයිස්, අද වෙසක් පොය දවස. අද අපි කරන්න හදන්නේ සරුංගලයක් යවලා ඒ සරුංගලේ බකට් යවන්න. අද අපි යවන්න හදන්නේ සාරියක්. අද අපි මේක අපේ ගෙට පල්ලෙහා පාරේ තමයි යවන්න හදන්නේ. අපි මේ සරුංගලේ යවන්න යනකොට පල්ලෙහා ගෙදර මල්ලිල්ල නයා පට්ට මුකුත් යවලා තිබ්බ අපිට කලින් එතනම. යහමිටුව මට පැන්නයි. මල්ලි මේ අපේ අතරේ ඔය මුකුත් නෑ. මෙතන තා සරුංගලයක් යවලා තියෙන හින්දා අපේ සරුංගලේ පට්ට පරිස්සමින් තමයි යවන්න ඕන, නැත්නම් දෙකම කඩාගෙන යන්න පුළුවන්. අපි අපේ සරුංගලේ යවනකම් අපේ නංගිට මේ මල්ලිලන්ගේ සරුංගලේ දීලා තියෙන පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. මම සරුංගලේ යවන පල්ලෙහාට යනකොට අපේ ගෙදර බල්ල පපි මේ මගේ පස්සෙන් එනවා. මම සරුංගලේ යවන තැනට එතන ඉන්න මල්ලිලා මේ පල්ලට බය හින්දා මට සැරින් සැරේ ගෙදර එන්න වෙනවා බල්ලවගේ දෙට්ට දාලා හින්දා. මම බල්ලවගේ දෙට දාලනකොට මල්ල සෙට් එක තුළ සරුංගලේ උඩට ඇදලා මේ තියෙන අපේ සරුංගල සුට් නෑ අපේ YouTube වල යන්නවා Facebook කරලා යන්නවා මාව බ්ලර් කරලා අපි මෙහි සාරියට මුල් දීද්දි අර එහෙ මල්ලිලන්ගේ සරුංගලේ වට්ටුව කැඩිලා සරුංගලේ කඩාගෙන වැරිලා. ඊට පස්සේ ගියා ස්කූටියෙන් සරුංගලේ බලන්න. සරුංගලේ බලන්න යද්දි සරුංගලේ තියෙන මේ ලොකු ගහක් උඩ. ඊට පස්සේ නූලෙන් ඇදලා බිමට ගත්තා. බිමට අරන් බාද්දි සරුංගලේ දිගට කැඩිලා තිබ්බේ. පේනවනේ මේ සරුංගලේ හැටි. සරුංගලේ නම් ගන්න දෙයක් නෑ. අපි සරුංගලේට දාපු නැට්ටේ ටිකොලේ විතරක් අරන් ආවා. ඒක පස්සේ හදන සරුංගලේක නැට්ටකට දාන්න පුළුවන් හින්දා. ඊට පස්සේ අපි මල්ලිලන්ගේ සරුංගලට ආපු නයා පට්ට මේ නූල් ටික දීලා මේක තාටයක් උඩට ඇව. දැන් මේ නූල් පන්දු 4ක නූල් දැන් මේ සරුංගලයට යවලා තියෙන පේනවනේ තියෙන උඩ. අපේ නංගි බිම වාඩි වෙලා සරුංගලේ අල්ලන් ඉන්නේ. මේ ඉන්නේ අපේ පල්ලිහා ගෙදර මල්ලිලා ටික. ඒගොල්ලොත් උදව් කරනවා දැන් මේ අපේ සරුංගලේ යවන්න. අනිත් සරුංගල වලට වඩා සාරියට ගොඩක් ගැම්මහ වැටෙනවා. මම මෙහෙම අල්ලන් හිටියද මෙතන එන ගැම්මයි මේ නූල. අපේ ගේ පිටිපස්සේ තේ කෑල්ලට හරක් දෙන්නෙක් ඇවිල්ලා අපේ යාළුවෙක් සද්ද දානවා. යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඒකලෝ වරන්කොට වැඩක්කම් දැමියන් කරන මේ තොප් මැරියම් මට පාඩු වෙන්න දීලා ඵලයක්. ඊට පස්සේ අපි අපේ සරුංගලේ ලීම වලට අරගෙන ආවා. මට සරුංගලේ මෙතන ලීම වලට අරගෙන මල්ලා පට්ට සප්පයක් දුන්නා. අපේ ගෙදර වහල උඩට නැගලා පට්ට අමාරුවෙන් තමයි අපි මෙතෙන්ට මේ සරුංගලේ අරගෙන ආවේ. Mega la garing kami. Ayo dia. පාලා ලගි. අවුලන්නේ අවුල. ඒ සුදු අර යකඩ පොල්ල අරගෙන. මේක ඉල්ලු මේ. අර පල්ලෙහා තිබ්බේ. ඒක ගලවන අර යකඩ බාර ගහමු. අපි සරුංගලේ මෙතන ගෙට ගහලා තියන්නේ යකඩ බාර ගහක් මෙතන ඉඳන් හදන්න. අල්ලන් ඉන්න. මේ තියෙන අපේ මල්ලිගේ කැරගෙන කූඩුව. තාම මේක හදන ගමන් තියෙන. ඔන්න. පදන් මංග. ගහන්න බයි. අපි යකඩේට නූල කැපෙයිද දන්නේ නැතේ කියලා රෙදි කෑල්ලකුත් දාලා තමයි ගෙට ගහන්නේ. දැන් නූල් පන්ද 6ක් දීලා තියෙනවා. බලන්න සරුංගලේ පේනවා නෑ ඩොට වගේ තියෙනවා. අපි ඒක අපේ ලීමෝලෙන් ගෙට ගහලා පල්ලෙහා ගෙදර මල්ලිගේ තා සරුංගලයක් යවන්නවා පල්ලෙහාට. ඔන්න අපි ඒකත් ඇද්ද බලනකො ඒක නම් පට්ට ලස්සනට තියෙන ඔලුඩට මුදුන් වෙන සරුංගලේ. මේ තියෙන අපේ සරුංගලේ බලනකො උඩරෙම zoom කරාම පේන විදිහ. එකපාර හයියෙන් වැහැලා සරුංගලේ ටිකක් පහත් වුණා. ගස් උඩින් නූල ගිහින් තමයි සරුංගලේ උඩ ගිහින් තියන්නේ. මම හිතුවා අද බටකට යවන්න වෙන්නේ නැtei කියලා. ටිකක් වෙලා යනකොට හැබැයි සරුංගලේ මේ ගස් උඩින් බේරිලා ආව එක ගහකින් විතරයි පැටලලා තිබ්බේ. ඊට පස්සේ ඒකත් ආත්තට ගිහලා බේරගත්තා. බලන කවුවයි වැස්සේ දෙකම එක මේ දේ දුන්නක් පායලා තියෙන විදිය. වැස්සත් එක්ක නූල හෙනටම තෙම්බිලා තියෙන්නේ පෙඟිලා. ඒක නිසා නූල ලිස්සනවා. ඒකින්ද මේ මල්ලි ෂර්ට් එක ගලවලා ෂර්ට් එකේ පටලගෙන තමයි නූල අල්ලන්නේ. සරුංගලේ දිහා බලන් උඩ බලන් ගිහිල්ලා කකුලේ කට්ටක් යනවා. ඊට පස්සේ අයියට ගිහින් කිව්වහම අයියා කකුලට
කකුලේ කට්ට අයින් කරලා බෙහෙත් දැම්මා. ඔන්න දැන් නම් හවස 6 වගේ වෙලා තියෙන්නේ. අපි මේ සරුංගලේ බකට් යවන්න හදන රෑ 7ට. අපි ඒකට බල්ට් එක කලින්ම ලේස්ති කරගෙන තියාගෙන ඉඳී එක දිගට නූලේ මේ බකට් එක යවන්න ඕන හින්දා. ඔන්න අපේ ගෙවල් ගාව මයිලර් ටිකක් ආවා මට මේ සරුංගලේ බකට් එක යවන්න උදව් කරන්න. අපි සරුංගලේ බකට් යවන්න කලින් තා නූල් පන්ද 3ක් විතර දුන්නා. දැන් ඔක්කොම නූල් පන්ද 9ක් දීලා තියෙන සරුංගලේට 10 වෙනි පන්දට තමයි අපි බකට් යවන්න හදන්නේ. ඔන්න අපි දැන් පළවෙනි බකට් එක යවන්න හදන්නේ. අපි මේ බකට් එක කෙලිම නූලට ගැට ගහන්නේ නූලට මේ පාස්ටර් ගෑල්ලක් ගහලා ඒකට පොඩි මීටර් භාගයක් විතර දිග නූලක් ගැට ගහලා ඒකට ඒ නූලට තමයි බකට් එක ගැට ගහන්නේ. ඔන්න දැන් පළවෙනි බකට් එකට නම් ටික ටික උඩට යනවා. අපි මේ පළවෙනි බකට් එකට දාපු නූල ටිකක් දිග වැඩිනේ. මේ ඊට පස්සේ අපිට කියනනම් අපි ටිකක් නූල කොට කරලා තමයි යන්නේ. ඔන්න දැන් යවන්නේ මේ දෙවෙනි බකට් එක. ඔන්න දැන් ඊළඟට තුන්වෙනි බකට් එක යවනවා. අන්න මාම තව එකක් ගන්න. අපි දැන් එහෙමම බකට් 10ක්ම යවන්න හදන්නේ. බලන්නකො බකට් එක උඩට යනකොට තියෙන ලස්සන. දෙනවා නෑ උස්සන්න ඕන දැන් ඕක. ඉතින් බකට් එකත් මේ කිට්ටුවෙන්ම දාලා යවමු. නැත්නම් නූල මදි වේවි. ඔව් මේක ගැට අමුතු. අපිට අද මේ බකට් යන වැඩේට උදව් කරන්න පල්ලෙහා ගෙදර කරුණාතිලක මාමත් ආවා. ඔන්න බකට් එක ඔක්කොම යවලා ඉවරයි. බලන්නකො පේන ලස්සන ඇති. බකට් එක ඔක්කොම යවලා ඉවර වෙලා අපේ ගියා ගාල්ලේ මේ වෙසක් බලන්න. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. හෙට සරුංගලේට මොකක් වෙලා තිබ්බද කියලා බලන්න ඒ වීඩියෝ එකක් මම ආයි දාන්නම්.